අපි අද පෙන්වන්න යන්නේ අපි කලින් වීඩියෝ එක කතා කළා ඩෑෂ්බෝඩ් එකේ තියෙන විවිධ වෝනින් ලයිට්ස් එහෙම නැත්නම් ඉන්ඩිකේටර් ලයිට්ස් අපි අඳුරගන්නේ කොහොමද කියලා. ඒකෙන් අපි අද ඉස්සෙල්ලම පෙන්වන්නේ විග්‍රහ කරන්න හදන්නේ බ්‍රේක් වෝනින් එක ගැන. එතකොට වාහනේ ස්ටාර්ට් කළා ධාවනයේදී මේ අපි පාකින් බ්‍රේක් එකත් පහලටම දාලා එහෙම නැත්නම් ඒ කියන්නේ රිලීස් කළා තියෙද්දිත් මේ බ්‍රේක් වෝනින් ලයිට් එක ඉන්ඩිකේට් කළොතින් වාහනේ ධාවනය අතරතුරදී ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඔයාගේ බ්‍රේක් සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යෙන්ම පළපුරුදු කාර්මිකයෙක් ලවා චෙක් කරගන්න ඕනේ මොන හරි ප්‍රශ්නයක් තියෙද කියලා. ඒත් පළපුරුදු කාර්මිකයෙක් ළඟට යන්න කලින් ඔයාටම බලා ගන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. ඒකේ පළවෙනිම දේ තමයි බලන්න වාහනේ පරිස්සමට නැවැත්තුවට පස්සේ බලන්න ඔයාගේ හෑන්ඩ් බ්‍රේක් එක වැරදිලා හරි පොඩ්ඩක් හරි උඩට එහෙම නැත්නම් පාක් බ්‍රේක් එක පොඩ්ඩක් හරි ඇක්ටිවේට් වෙලාද ඒ කියන්නේ පොඩ්ඩක් හරි උඩට ඇදිලාද එහෙම නැත්නම් පාගන බ්‍රේක් එකක් නම් ඒක පොඩ්ඩක් හරි පහලට මේව වෙලාද දැන් මේක පාක් බ්‍රේක් එක ඒ කියන්නේ දැන් මේකේ මේ විදිහට එකක් හරි මේ වෙලා තිබුණොත් සමහරලාට ඉන්ඩිකේට් කරන්න පුළුවන්. එතකොට බලන්න ඒක සම්පූර්ණයෙන්ම එහෙම වෙලා නැහැ නේද කියලා. එතකොට ඒක එකක් බලන්න පුළුවන්. ඊළඟට දෙවැනි එක තමයි බලන්න පුළුවන් දේ තමයි ඔයාගේ ෆුට් බ්‍රේක් එක. එහෙම නැත්නම් නෝමල් කන්වෙන්ෂනල් බ්‍රේක් එකේ බ්‍රේක් ඔයිල් ලෙවල් එක බලන්න ඕනේ. ඒකට අපි එළියට ගිහින් බලමු. මම පෙන්නන්නම් බ්‍රේක් ඔයිල් ලෙවල් එක චෙක් කරන විදිය. එතකොට ඔයාට වාහනේ එන්ජින් බේ එකට ගියාම ඔයාට මෙන්න මේ වගේ පොඩි ටැංකියක් හම්බ වෙනවා. ඔයාට ඒ ටැංකිය අඳුරගන්න විදියක් තමයි අර පාකින් බ්‍රේක් එකේ තියෙන සිම්බල් එක ගොඩක් වෙලාවට එතන ගහලා තියෙනවා. එහෙම නැත්නම් බ්‍රේක් ෆ්ලුයිඩ් කියලා ගහලා තියෙනවා. දැන් මම මේ පොයින්ට් කරගෙන ඉන්නේ සිම්බල් එක තියෙන තැනට. එතකොට ඒක අඳුරගත්තට පස්සේ ඒකේ බලන්න ඒකේ මේ පියන අරින්න අවශ්‍ය නැහැ. ඔයාට බලන්න පුළුවන් දැන් මේ වීඩියෝ එකේ නම් හරියටම ක්ලියර් පේන එකක් නැහැ. ෆ්ලුයිඩ් ලෙවල් එක කොච්චරක් තියෙනවද කියලා. ඒත් මේක දෙපැත්තේ ගහලා තියෙනවා මේකේ මිනිමම් ලෙවල් එකක් සහ මැක්සිමම් ලෙවල් එකක්. එතකොට ඔයා බලන්න ඕනේ මේකේ මේ මිනිමම් ලෙවල් එකටත් වැඩිය ඔයිල් එක ඇතුලේ තියෙන බ්‍රේක් ෆ්ලුයිඩ් එක අඩුයි නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒකත් හේතුවක් තමයි අරක පත්තු වෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක් කරන්න පුළුවන් නිවැරදි බ්‍රේක් ෆ්ලුයිඩ් එක තෝරගෙන කඩේකින් අරගෙන ඒක දාගන්න පුළුවන් මැක්සිමම් ලෙවල් එක වෙනකම්. එතකොට නිවැරදි බ්‍රේක් ෆ්ලුයිඩ් එක තෝරගන්න පුළුවන්. ඔයාගේ ඒ බ්‍රේක් ෆ්ලුයිඩ් මේකේ පියනේ ගහලා තියෙනවා නම්බර් එකක් .3ද .4ද .5.1ද කියලා ගහලා තියෙනවා. එතකොට ඒකට අදාළ ඒ ෆ්ලුයිඩ් එක තෝරගෙන මේක টොප් අප් කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම මේකේ ලෙවල් එක අඩු වෙලා නම් ඔයා කාර්මිකයෙක් ලවා ඉක්මනින්ම බලව ගන්න ඕනේ. මොකද ඔයාගේ බ්‍රේක් ලෙවල් එක මිනිමම් ලෙවල් එකටත් වැඩිය අඩු වෙන්න අනිවාර්යයෙන්ම වෙනත් හේතු තියෙන්න පුළුවන්. බ්‍රේක් පෑඩ් ගෙවිලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලීක් එකක් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ටික අනිවාර්යයෙන්ම චෙක් කර ගන්න ඕනේ. එතනට යනකම් ඔයාට සේෆ්ලි වාහනේ ගෙනියන්න විතරයි මේ ටිප්ස් අපි දෙන්නේ.